සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම. ඔයාලා මේක තුල ඉන්නේ Nanobit YouTube channel එකත් එක්ක. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද USB bootable drive එකක් ඔයගොල්ලෝ ලේසියෙන්ම හදාගන්නේ කියලා. පහුගිය ඔක්තෝබර් 17 Microsoft ලා එයාලගේ Windows 10 operating system එකේ ඉඳලා Windows 8 7 වගේ වෙනකන් හැම අප්ඩේට් එකක්ම නැවැත්තුවා. එයාලා කියන විදිහට Windows 10 එකට විතරක් තව අවුරුද්දක් යනකම් security updates විතරක් $30ක් ගෙවලා අපිට ගන්න පුළුවන්. ඒත් කිසිම ෆීචර් එකක් අප්ඩේට් වෙන්නේ නැහැ කියලා තමයි Microsoft දැනට කියන්නේ. ඉතින් අපි බලමු කොහොමද අපි bootable drive එක හදාගන්නේ කියලා. වැඩි කතා නොකර දැන් අපි යමු වීඩියෝ එකට. හරි. මුලින්ම කරන්න තියෙන්නේ මම description එකේ දාලා තියෙන link එකක්. ඒක click කරලා ඒකෙන් open වෙන්නේ official Microsoft website එක. එතන තියෙනවා download කරන්න item 3ක්. එතන පල්ලෑම එක තමයි මම තෝරගන්නේ මේ වෙලාවේ. ඒ තුන්වෙනි option එකේ අපිට තියෙනවා Windows 11 disk image කියලා. එතන තියෙනවා යටින් select download කියලා. අන්න ඒක click කරලා එතන තියෙනවා Windows 11 කියලා ඒක click කරලා යටින් තියෙන confirm button එක ඔබන්න. ඊළඟට මෙතන පෙන්නනවා language එක select කරන්න කියලා. එතනදී ඉංග්‍රීසි කියලා තියෙනවා මෙතන United States. ඒක මෙතන click කරලා confirm කියන button එක මේ විදිහට click කරන්න ඕන. හරි. දැන් මෙතනින් download button එක පෙන්නනවා. ඒ download button එක click කරලා මේක දැන් තියෙන ඔයගොල්ලෝ download කරගන්න. මෙතන සාමාන්‍යයෙන් GB 7ක් වගේ පෙන්නයි. ISO file එක download කරගත්තට පස්සේ ඊළඟට අපිට download කරගන්න ඕන Rufus කියන software එක. මේකෙන් තමයි pen drive එක bootable බවට හරවගන්නේ. මේකෙත් මම link එක පල්ලෙහා description එකේ දාලා තියන්නම්. මේ site එකේ මෙතන පල්ලෙහාට ගියට පස්සේ අපිට download කියන tab එකට යටින් බලා ගන්න පුළුවන් link වගේක් තියෙනවා. මෙතන link 4ක් තියෙනවා. එතන උඩම තියෙන එක තමයි අපි මේලා download කරගන්න ඕන මේක latest version එක. මේක මේ විදිහට click කරලා මේක නම් ඇත්තට නෑ MB මම හිතන්නේ MB එකක් වගේ තමයි මේක තියෙන්නේ. ටක් ගාලා අපිට download කරගන්න පුළුවන් මේක. හරි. දැන් ඔයා computer එකට ඒ වගේ USB drive එක මේ plug කරලා ඊපස්සේ මෙතන මේක open කරගත්තම උඩින් මේ වෙනනවා device කියලා. මෙතන device එක වෙන්නනවා. සාමාන්‍යයෙන් GB 8කට වඩා වැඩි pen drive එකක් ඔයගොල්ලෝ මේකට පාවිච්චි කරන්න. මොකද file එක ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. දෙවෙනියට බලා ගන්න පුළුවන් boot selection කියන තැන. එතන ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට මෙතන දෙවෙනි ඔප්ෂන් එක ටික් කරලා එතන දාගන්න. ඊට පස්සේ ආපස්සේ select කියලා තියෙනවා. එතනින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ download කරගත්ත Windows ISO file එක මෙතනින් open කරගෙන ඒක select කරලා මෙතනින් open දෙන්න. දැන් මෙතනින් ඊටු settings ටික මේ විදිහට මේක standard විදිහටම තියන්න. මේ දෙකත් ඒ විදිහටම තියලා යට අපිට බලා ගන්න පුළුවන් volume label. මේක අවුලක් නෑ. ඔයගොල්ලෝ කැමති නමක් මොකක්ද දෙන්න පුළුවන්. මෙතන Windows 11 කියලාම දෙන්න. ඊළඟට start එක දෙන්න. මේ විදිහට පල්ලෙහා තියෙන start button එක click කරාට පස්සේ මෙතන එනවා අපිට මේ විදිහට option ටිකක්. ඒකෙන් පළවෙනි option එකේ පෙන්නන්නේ TPM. ඒ කියන්නේ සාමාන්‍ය minimum requirements ඉන්නවා. මේ Windows 11 ගොඩක් පරණ PC වලට install කරන්න අමාරුයි. ඒ කියන්නේ ඒගොල්ලෝ error එකක් පෙන්නනවා. මෙතනින් ඔයගොල්ලෝ ටික් එක දාලා තියාගත්තොත් ඔයගොල්ලන්ට පහසුවෙන්ම install කරගන්න පුළුවන්. කිසිම error එකක් නැතුව. දෙවෙනි ටික් එකෙන් අපිට online account එකක් ඉල්ලනවා. සාමාන්‍යයෙන් Android phone එකක් වුණත් අපිට මුලින්ම setup එකේ මුලින්ම යද්දී account එක Google account එකක් පවා ඉල්ලනවා. ඒ වගේම මේකෙත් Microsoft account එකක් ඉල්ලනවා. ඒක මේ විදිහට අපිට skip කරගන්න පුළුවන් මේ ටික් එක දාලා තියාගත්තොත්. ඒ වගේම තුන්වෙනි එකෙන් මෙතන username සාමාන්‍යයෙන් PC එකට username එකක් ඉල්ලනවා. අන්න ඒකේ තමයි අක්කයි කැමති එක මම මෙතන type කරන්න Nanobit කියලා. ඊළඟට මෙන්න මේ disable data collection කියන එකට ටික් එකක් දාගෙන පල්ලෙහා තියෙන OK button එක click කරන්න. ඊට පස්සේ මේ විදිහට වෙන්නනවා warning එකක් අපේ USB drive එක සම්පූර්ණයෙන් format වෙනවා කියලා. ඒකත් OK එකක් දීලා මේ විදිහට පල්ලෙහාන් බලා ගන්න පුළුවන්. ඒක processing වෙනවා. ඒ විදිහට තමයි ගෙදර ඉඳන් bootable drive එකක් හදාගන්න ලේසියෙන්ම. ඊළඟට වීඩියෝ එකෙන් මම අරන් එන්නම් කොහොමද මේක ඉන්ස්ටෝලේෂන් එක කරගන්න අපි PC එකකට කියලා. ඉතින් අද වීඩියෝ එක වැදගත් වෙනවා නම් යාළුවන්ට දැනගන්න share කරන්න. මතකද පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා අපි channel එකත් එක්ක එකතු වෙන්න. තවත් මේ වගේ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.